voice training වල music training වල වෙනස. අපි ගායනයක් ඉගෙන ගන්න එකේ music training වල ඒ කියන්නේ අපි මොකක් හරි භාණ්ඩයක් ස්වර හරි මොන හරි වෙන instrument එකක් ඉගෙන ගන්න එකේ වෙනස තමයි මේ කියලා දෙන්නේ. ඇයි අපි ගායනයට වෙනම වෙලාවක් වෙන් කරන්න ඕනේ. ඇයි අපි ගායනය වෙනම ඉගෙන ගන්න ඕනේ. ඇයි කියන එක තමයි මේක මේ විශේෂයෙන්ම මම ප්‍රාර්ථනා කරන්නේ ඒක උගන්වන එක. ඒක ඕගොල්ලන් තේරුම් ගන්න එක. දැන් අපි එහෙම ඉගෙන ගනිද්දී අපි සරල ගීතත් කියනවා. අපි ශාස්ත්‍රීය ගීතත් කියනවා. අපි ජන සංගීත ආශ්‍රිත ගීතත් කියනවා. නමුත් අපි ඒවේ තියරි පැත්තක් ඉගෙන ගනිද්දී ප්‍රැක්ටිකල් ඉගෙන දැන් මම කියන ඔයාට හරි ලියා ගන්න ජන සංගීතයේ ජන ගීයක් ලියා ගන්න කිව්වට ඔයා ඒ කියන විදිහව දැනගන්න. ඒකට තියෙන මෙලඩි එක මෙන්න හරි ස්වර ටිකක් දෙනවා. ඔක්කොම දෙනවා. හැබැයි අපි මේ ස්වර ටිකක් දුන්නා කියලා කිව්වට ඒක ඔළුවට යනවද? නෑ ඒක ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න. මේක මෙහෙමයි එන්නේ. මේ ටෝන් එක මෙහෙම වෙන්න ඕන. උදේ පටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා දෙනවා. මේක කියන්න ළමයි කියලා උදේ පටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා ඒක මෙලඩිය කියලා දීලා ඒක කියන විදිහ කියලා දෙන්නත් ඕන. අපි දැන් ඉන්ස්ට්‍රුමන්ට් එකක් අපි ප්‍රැක්ටිස් කරනවා නම් මේ කී එක අපිට ඕන තැනක ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ. හැබැයි අපේ වොයිස් එකේ එහෙම ප්‍රෙස් කරන්න පුළුවන්ද? බෑ. අපේ සිංගින් ප්‍රොසෙස් එකේදී අපි ඉගෙන ගත්තත් මොකද කරන්න ඕන? අපි හිතලා ස්වරඥාණයෙන් ඕන ඒක කියන්න. අපි හිතලා ඕන කියන්නේ මනසින් මුලෙන් හැමදේම අපි කියන්න ඕන. අපිට ඔබලා ඒ සද්ද එළියට ගන්න බෑනේ. අපේ මනසත් අපේ උගුරත් අපේ බුද්ධියත් එක්ක කනින් අහලා ඒ ඔක්කොම ප්‍රොසෙස් එකක් විදිහට ඕන අපේ එළියට එන්න. අපිට මේම එහෙම් පේන එක මෙහෙම සත්තු ගන්න බෑ. හරි. ඇස් පේන්න ඕනේ නැහැ නේ ෆ්ලූට් ගහන්න. කන ඇහුනොත් ඇතිනේ. ෆ්ලූට් ගහන එක්කනට ඇස් වහගත්ත ප්‍රෙස් කරා. කන තමයි අගේ පාවිච්චි කරගන්නේ. හැබැයි අපි මුළු ශරීරෙන්ම ගීත ගායනා කරනවා. හැබැයි ඇස් පේන්නේ නැති කෙනෙක්ට සින්දු කියන්නත් පුළුවන්. මොකද එයාගේ කන හොඳට ඇහෙනවා. අනිත් ඒවා ටික වැඩ කරනවා නම් ඇහැ අවශ්‍ය නැහැ. නමුත් අපේ ශරීරයේ අනිත් දේවල් ඊටාම වැදගත් දත් නැති අය සින්දු කියනවා. තාල තියන්න කකුල හරි පාවිච්චි කරනවා. නැත්තම් හිතින් හරි කවුන්ට් එක කරනවා. මොකද අපිත් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. අපි ගායනය කරන අයත් අපිවත් එක ඉන්ස්ට්‍රුමන්ට් ගණේට තමයි ගණන්නේ. අසීර ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගණේට තමයි ගණන්නේ මේ ගායනය. එතකොට අපේ සිංගින් කියන එක වෙනම අපි අදා ගන්න ඕන සහ පරිස්සම් වෙන්න ඕන හේතු කාරණා වැඩි මියුසික් ට්‍රේනින් කරන අයට වඩා. මේක කැඩුනොත් අපිට මේක රිපෙයාර් කරගන්න පුළුවන්. මගේ එකපාරට මේ කී එක වැඩ කරේ නැත්තම් කොහෙට හරි අරන් ගිහලා මේක රිපෙයාර් කරගන්න පුළුවන්. අපේ වොයිස් එක ගියා. අපිට රිපෙයාර් කරගන්න පුළුවන්ද? බෑ. එතකොට එයාටම පුළුවන් කාලයක් වෙනකම් අපි ඉන්න ඕනේ. දැන් එයාටම ආයි හිතලා ඒක ගන්න පුළුවන්ද? මනසේ දැනුම හැමදේම තියෙනවා. හැබැයි මේ අවශ්‍යම කරන ටික හරියට ප්‍රොසෙස් නොවුනොත් අපේ සින්දු ගීම ඉවරයි. ඒ හින්දා අපි කටහඬ හොඳට පරිස්සම් කරන්න. ගියොත් ගියා ඩැමේජ් කරගන්න නැති වෙන්න තියාගන්න ඕන සියුම් දෙයක් තමයි කටහඬ කියන්නේ. ගිටාරයක දෙකක් කැඩනොත් කම්බියක් දාන්න පුළුවන්. මේක හදන්න පුළුවන්. ඕන ඉන්ස්ට්‍රුමන්ට් එකක් හදාගන්න පුළුවන්. අලුතෙන් ගන්න හරි පුළුවන්. ඒ වොයිස් එක ගියොත් ගියා. ඒකයි ගන්න බෑ. අපි දැන් මේ කී එකක් අපි මොනා හරි වෝම් අප් කරගන්නවා නම් අපේ ඇඟිලි වලට හුරු කරගන්න. එතකොට අපි පොඩ්ඩක් අතින් තමයි පොඩ්ඩක් කනයි අතයි එක පොඩ්ඩක් මනසින් ඒක ප්ලේ කරලා ගන්න පුළුවන්. ඕන තැනක් ප්‍රෙස් කරා කියලා ප්‍රශ්නයක් නැහැ. ලෝ හයි පිච් එකක් ටච් කරා තවුලක් නැහැ. හැබැයි අපේ වොයිස් එකේදී අපි එකපාරට හයි නෝට් කියන්නේ නැහැ. එහෙම කිව්වොත් වොයිස් එක ක්‍රැක් වෙනවා, ඩැමේජ් වෙනවා. අපි ඒකයි මම අර මුලින්ම කියනවා නේද අපි ස්වර ටිකක් කියලා එතනට යමු කියලා. එහෙම කියන්නේ වොයිස් එක වෝම් අප් කරගන්න පොඩ්ඩක් මුලින්ම දකින්න ඇති මම සා කියනවා
ඊට පස්සේ ඔහොමම උච්ච සාවලට ගිහලා චුට්ටක් ඉඳලා මන්ද්‍ර වලට ගිහිල්ලා තමයි අපි උච්ච ස්වරයට අන්තිමටම යන්නේ. එතකොට එයා හොඳට පෑදිලා. අපේ වොයිස් වල වෝම් අප් කරන්න වගේම කූල් ඩවුන් කරන්නත් ස්වර අභ්‍යාස කරනවා. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? අපි සින්දු කියනවනේ. සින්දු කියලා වොයිස් එක හොඳට වෝම් අප් වෙලා පාවිච්චි වෙලා යූස් වුණාට පස්සේ අපි අර ජිම් එකට ගිහලා සෙල්ලම් කරනනේ. සෙල්ලම් කරලා ඊට පස්සේ අපි අන්තිමටම හරි ස්ට්‍රෙචින් ටිකක් කරලා ඉවර කරනවා කියලා අපි ස්ට්‍රෙච් කරනවා නේ ඇඟ. මේ ස්ට්‍රෙච් කරනයි අපේ ඇඟ අපි කූල් කරගන්න. කූල් ඩවුන් කරගන්නවා අපේ අර රත් වෙච්ච ඇඟ. ඇයි අපි රත් වෙච්ච වොයිස් එක කූල් කරගන්නේ නැත්තේ? අපි කූල් කරගන්න ඕන කොහොමද? අපි අර හෙඩ් වොයිස් සින්දු කියලා අපි හිමීට වොයිස් එකෙන් පොඩ ලෝ පැත්තට පොඩ කූල් ඩවුන් කරගන්න ඕනේ. වොයිස් එක ඕනකට වඩා පාවිච්චි කරාමත් අපේ වොයිස් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකයි සමහර වෙලාවට ප්‍රැක්ටිස් කරද්දිත් ඕනෝලා සින් කරන්න එපා කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි මේ වොයිස් ට්‍රේනින් වලයි මියුසික් ට්‍රේනින් වලදී වොයිස් ට්‍රේනින් වලදී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන දේවල් අපි මියුසික් ට්‍රේනින් වල කතා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඉස්කෝලේදී ඒක ගැන කියවෙන්නේ නැහැ. Fara Vocal Academy. Online and physical classes available. No age limit. Contact 0769432360.